හායි මගේ රත්තරන් යාළුවනේ කොහොමද? ඔන්න අද කොහිල ව්‍යංජනයක් හදන්නයි හදන්නේ. මුලින්ම කොහිල ටික හොඳට අර කටු ගතිය තියෙන හරිය පිහියෙන් හුරගෙන එක තලා ගන්න ඕනේ. දැන් කොහිල ටික කපා ගන්නයි හදන්නේ. මේව දෙකට කපාගෙන ඊළඟට චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. කපාගත්ත කොහිල ටික වාජනයකට දාගෙන මේක බිම හැදෙන එළවලුවක් නිසා අපි ඒකට අනිවාර්යයෙන්ම ලුණු එකතු කරගන්න ඕනේ. මොකද ලුණු වලින් අපිට පුළුවන් මොකක් හරි පණු බිත්තරයක් හරි තියෙනවා නම් ඒක අයින් කරගන්න. ලුණු කුඩු මේ තේ හැන්දක් හෝ දෙකක් දාලා වතුර එකතු කරලා ඒක හොඳට මිරික ගන්න ඕනේ. මේ පේන ආකාරයටම හොඳට මිරිකගෙන අයින් කරගන්න. දැන් නැවත වතාවක් ආය පිරිසිදු ජලයෙන් සොද ගන්න. මේකට තෙම්පරාදුවට රතු ලුණු, කරපිංචා, සුදු ලුණු, තක්කාලි, රම්පේ එකතු කරගන්න ඕනේ. අපි දැන් මේ කරන්නේ කොහිල ව්‍යංජනයට අවශ්‍ය පොල් ටික ගාගන්න එක. කපාගත්ත තක්කාලි, කපාගත්ත ලුණු, අම්මිරිස් සියලුම දේ තියෙනවා. දැන් කොහිල ව්‍යංජනයට අපි එකතු කරගත්ත අමුමිරිස්, තක්කාලි, කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු ස්වල්පයක්, තේ හැන්දක් පමණ, 3-5 තේ හැඳි භාගයක්, උම්බලක කුඩු තේ හැඳි 1/2ක් පමණ, ලුණු කැට. දැන් අපි පොල් ටික මිරිකගෙන පොඩි වතු ප්‍රමාණයක් දාලා පොල් ටිකේ මිටි කිරි ටික අපි වෙන් කරගන්න ඕනේ. දැන් නැවතත් දිය කිරි ටික අරගෙන මිරිකලා දාලා අපි දැන් මේ ව්‍යංජනය සකස් කරගන්න හදන්නේ. මේ දාගත්ත මිටි කිරි වලින් මේ ව්‍යංජනය අපි හොඳට ඉදව ගන්න ඕනේ. එක ඉදිලා කිරි ටික හිඳුනාම එකට මිටි කිරි ටික එකතු කරලා අපි දැන් වාජනයකට අයින් කරගන්නේ මේ ව්‍යංජනය තෙම්පරාදු කරගන්න හදන්නේ. තෙල් ස්වල්පයක් දාලා අබ, සුදු ලුණු, රතු ලුණු දාගන්න ඕනේ. දැන් එකට කරපිංචා, රම්පේ එකතු කරගන්න ඕනේ. මේ ටික හොඳට වැදෙද්දී ඒකට අපි අර අයින් කරගත්ත කොහිල ව්‍යංජනය එකතු කරගන්න ඕනේ. දැන් අපි කොහිල ව්‍යංජනය හදලා ඉවරයි. දැන් අපි මේසෙට අරින්න යන්නේ. Give me the heart.